හෙලෝ ළමයි වෙල්කම් ටු මයි YouTube channel. මගේ මේ දෙවැනි බ්ලොග් එක. ගොඩක් කාලෙකින් අපි ගියා ෆැමිලි ට්‍රිප් එකක්. අපි ගියේ අනුරාධපුරේ එක දවසයි. ඉතින් අපි උදේ ගිහින් හවස ආවා. උදේ යන්න හිතන් හිටියේ 5ට. හැබැයි අපි ගෙදරින් ආවේ 5:45ට. අපි ගියේ තම තමන්ගේ වාහනවල. ඉතින් ඒ හින්දා අපි ඔක්කොමලාම හම්බුනේ වාරිය පොලදී මං හිතන්නේ. අපි පරක්කු වුණා කියලා හිතුවට අපි තමයි ඉස්සල්ලාම ගියේ කොහොම හරි අපි හම්බෙන්න කතා කරලා හිටපු තැනට. එයාලා ඉන්න පරක්කුනේ හින්දා අපි නවත්තපු තැන තිබ්බ රෙස්ටෝරන්ට් එක. අපි එතනින් නෙස්කැෆේ බීවා. උදේට කාලාව නැති හින්දා ඉතින් බඩගින්න හිටියේ. ඩක් ඉතින් කට්ටිය පරක්කුනේ හින්දා අපිට නෙස්කැෆේ එකකුත් බොන්න පුළුවන් වුණා ඒ වෙලාවේ. අපි ඒක බොනකොට කොහම හරි එයාලා ආවා. එතනින් අපේ නැන්දාගේ දුවයි පුතේ අපේ වාහනේට ආවා. වෙන වෙනම යනවට වඩා ඉතින් කොහොමත් එකට යනකොට හොඳයිනේ. ටිකක් දුර යනකොට ඉතින් කොහොමත් කට්ටිය මාරු වුණා එකින් එකට. අපේ නංගිමයි තමයි ඉතින් මේ ඉන්නේ. අපේ ෆැමිලි එකේ ළමයින්ගේ වැඩිමල්ම මම ඉතින්. ටිකක් දුර යනකොට අපේ එකට ලොකු නැන්දාගේ පුතත් ආවා. දැක්කනේ ඉතින් කට්ටිය සරින්සරට මාරු වෙනවා. ඉස්සෙල්ලා හිටපු අය මේ දැන් ඉන්නේ. වාහනේ ඇතුලේ කොච්චර ඉර තිබ්බත් ඉතින් ඔක්කොටම හිර වෙලා තමයි යන්න ඕනේ. ටිකක් දුර ගිහින් අපි උදේට කෑවා. අපි ඔක්කොම උයාගෙන ගියේ. ෂෝක් අනේ මෙහෙම අනේක ඉතින් අපි හැමදාම යන්නේ නැහනේ. කාලා ඉවර වෙලත් අපිට ටිකක් දුර යන්න තිබ්බා. ඊට පස්සේ තියෙන මල් කඩවල් වලින් අපි මල් ගත්තා. මේ වතුර මල හම්බෙනකොට තමයි මම දැනගන්නේ ආ දැන් ළඟයි කියලා. මෙතනින් තමයි මම හිතන්නේ හරවන්නේ. ඔන්න දැන් ඉතින් ආවා අපි අනුරාධපුරේට. අපි ඉස්සෙල්ලාම ගියේ ජයශ්‍රී මහා බෝධියට වඳින්න. බෝධිය ගාවත් මාල් දෙපසෙනගේ හිටියා. උපාදාය පතිගං අදිවාසේ තුනෝ බන්තේ පජ්ජකං පරිකප්පිතං අනුකං පං උපාදාය පතිගං. තැනට ගිහපුවහම මාර විදිහට හිතට සැනසීමක් දැනෙනවා. හරි අමුතුයි එතෙන්ට ගිහපුවහමත් නා. බෝධිය ගාව ටිකක් වෙලා ඉඳලා එතන වැඳලා අපි ගියේ නේද රුවන්වැලි සෑයට. එතනත් ගොඩක් කට්ටිය හිටියා. මම හිතන්නේ නිවාඩු දවසක් හින්දා තමයි එච්චර සෙනගින් නැත්තේ. මම අනුරාධපුරයට මාර විදිහට කැමතියි. මොකද මට හිට ගිහපුවහම හරිම නිදහසක් දැනෙනවා. දැන් ඉතින් අර අවුවේ ඇවිදලා චුට්ටක් මහන්සි. ඒ හින්දා එතන තිබ්බ තැනක් අපි එතනට ටිකක් හිටියා. අපි ගියේ ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයටයි විතරයි. අනුරාධපුරේ ඉන්න අයට නම් හොඳයි. ඉතින් හැමදාම කියන්නේ හිතුන වෙලාව ගියේ හැකිනේ. දැන් යනවා අපි නාන්න දැන්ලා හොදට මහන්සි. කරාම වල්ලගෙන යනවා. ඒක වැටුණා මේ රුවන්වැලි සෑය ගාව බිමට. කොහොමද ඒක අහුලා ගත්තා එතනදී. ඒ වුණත් වැඩක් නැහැ. ඉතින් කොහොම හරි ගෙදරින් කලින් කලාමෝ නැති වෙනවා මට. අපි නාන්න ගියාට නාන්න හම්බුන්නේ නැහැ තරම්. මොකද හැමතැනම සෙනග හිටිය ගොඩක්. ඊට පස්සේ අපි නාන්න නැතුව ගියා කන්න. කාලි ඉවරලා නාමු කියලා. ඒ වෙලාව වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද ඒ තරමට බඩගින්න හිටියේ. ඉතින් කාලි ඉවර වෙලා ගත්ත වීඩියෝ එකක් තියෙන්නේ. කියන්නේ තේ දෙපැත්තෙම වැව් තියෙනවා කියලා පාර දෙපැත්තේ.
එතන මං කතා කරන එක ඇහෙන්නේ මොකද මට වඩා හයියෙන් කෑ ගහන අපේ මල්ලි. අපේ නන්දලා කලින් නාපු තැනකට යමු කියලා ඊට පස්සේ අපි කතා වුණා. කොහමරි එතෙන්ට යන්නත් අපිට ගොඩක් වෙලා ගියා. තව ගොඩක් දුර යන්න තියෙන හින්දා ඉතින් අපි නාන්න කලින් ආයේ තේ බීවා. පැය ගානක් ආවට පස්සේ අපිට අන්තිමේට හම්බුණා අපි නාන්න ආපු තැන. මාර ලස්සනක් හිතන ඔයාලට කියන්න කොහොමද මට ෆොටෝ එකක්වත් ගහගන්න බැරි වුණා මේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නෑ අන්තිමේදී. ඔන්න බලන්නකො අපි නාපු තැන ලස්සන මට ගන්න පුළුවන් උනේ චූටි වීඩියෝ එකක් විතරයි. අපි නාල එහෙම එනකොට තින් රෑ වුණා. ගොඩක් කාලෙකින් ගියපු ට්‍රිප් එක නකම නියමයි. මගේ vlog එක මෙතනින් ඉවරයි. මගේ මේ වගේ vlogs බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. Thank you for watching. Bye.